අද යනවා අපරැක්ක මහමෙවුනාසපුව බලන්න. දැන් පොඩ්ඩක් Isi Imashi subscribe channel. Hello ළමයි. අරට කොහමද? මම හිතනවා හොඳින් ඇති කියලා. අද යනවා අපරැක්ක මහමෙවුනාසපුව බලන්න. ඉතින් වීඩියෝ එක අවසාන වෙනකන් ඉන්න හැනම්. ඔන්න ඉතින් අපේ රෝස ගහේ රෝස මල් වලින් පිරීලා මල් ටික නෙලා ගන්නත් ලෝබයි. එච්චරම ලස්සනයි. පේනවනේ. මෙතනට යන මාර්ගය කිව්වොත් කැකනදොරින් ඇවිත් යටියන පාර කිලෝමීටර් 7ක් විතර ආවම හිඟුරුපත්තල හන්දියේ ඉඳලා මහමෙවුනාසපුවට ළඟා වෙන්න පුළුවන්. කොතනින් මේ පැත්තට හොල්තෙල් ඇට එච්චර ගන්නේ අර බෝතලේ අර අසපුවට තමයි දක්වන්නේ නෑ තා චුට්ටයි තුනක් මේ පැත්තට නේ ඔව් අරන් දෙන්න ගෙලිලා ඉත පාරමක් ආවම යන ගම මම පොඩි දෙයක් කියන්නම්. මේ ජීවිතේ අපි හැමදේම කරන්නේ අවසානයේ සතුට කියන දේ ප්‍රතිඵලයක් විදිහට දකින්නනේ. අපි ඉගෙන ගන්න ජොබ් එකක් කරන්නේ සතුට බලාපොරොත්තුවෙන්. දන්නවද? අපි වැඩිපුරම මහන්සි වෙන්න ඕන මානසික සතුට පවත්ව ගන්න. අපි සතුට වෙන්න ඕන මානසික. අපි හිතන පතන හැමදේම නොවෙන්න පුළුවන්. ජීවිතය කියන්නේ මායාවක්නේ. ඉතින් ඔයාගේ මනස සතුටින් තියාගෙන මේ වගේ දවස් වෙන් කර ගන්න. ඔන්න අපි මහමෙවුනාසපුවට ආවා. ඇතුළට ගිහින් බලමු කොහොමද කියලා. මෙහෙ ටැංකියප් එක බෝඩ් ගහලා තියෙනවා ෆොටෝස් වීඩියෝස් ගන්න තහනම් කියලා. ඒ වුණාට මං වීඩියෝ කිහිපයක් ගත්තා. මේ මහමෙවුනාසපුව හැම තැනක්ම ඉතාමත් පිරිසිදුයි පිළිවෙලයි. මහමෙවුනාව ඇතුළට ආවම කිසිම ഘോഷාකාරී ශබ්දයක් ඇහෙන්නේ නෑ. ගස් කොළන් සෙලවෙන හඬ විතරමයි ඇහෙන්නේ. ඉතින් අපි ගෙනාපු තෙල් මල් හඳුන් කෝරු හැමත් පත්තු කරලා පූජා කරලා බුදුන් අදින තමයි හදන්නේ මේ. තාම පොඩි වයසක ගෑණි ළමෙක් විදියට මම සතුටු වෙන දෙයක් තමයි මට ආගම දහමට ලැබී සිතක් තියෙන එක ගැන. මම ආසම මේ පරිසරය ගොඩනැගිලා තියෙන සුන්දරත්වයට. හිතක් නිදහස් කරගන්න නම් හොඳම තැනක් තමයි මේ භාවනා අසපුව. මම අහලා තියෙනවා අසපුවලට ආවහම මුරණ්ඩු අය ටිකක් තැම්පත් වෙනවා කියලා. ඇත්තද බොරුද කියන නම් මන් දන්නේ නැහැ. හැබැයි අහලා තියෙනවා. මීට ටිකක් එහාට වෙන්න නිසසල පරිසරයක් තමයි තියෙන්නේ. සාමීන් වහන්සේලාගේ කුටි පිහිටලා තියෙන්නේ පරිසරය තුළ. අපි දැන් ගෙදර ආවේ. අම්මට කෑමත් අරගෙන ආවා. දැන් තමයි ළමයි ගෙදර ආවේ. අසපුව මාර ලස්සනයි. හිතට මාර සැනසීමයි ගියාම. අපිට නම් ගොඩක් කිට්ටුයි. ඒ වුණාට මැප් එක දාගෙන තමයි ගියේ. පාර වැරදුනොත් කියලා. මාරම නිස්කලංකයි ඒ අසපුව. ඔයාලත් යන්න යනවා නම් පොය දවසකට වගේ යන්න. කට්ටිය ඉන්නවා. දැන් අපි අද ගියපු දවසේ අපි දෙන්නයි තව ඇන්ටිලා 3-4 දෙනෙක් වගේ හිටියේ. ඒ නිසා පොය දවසක වගේ යන්න. එතකොට අර ලයිට් එහෙම දාලා මාර ලස්සනයි.
අද ඉතින් කවුරුත් හිටියේ නැහැ. ඔයාලා යනවා නම් යන්න පොයක් දවසක. අද වීඩියෝ එකත් ලස්සන නම් ලයික් කරලා කමෙන්ට් එකක් දාගෙන යන්න. බුදු සරණයි. බයි බයි.